යශෝදරා අප බුදුහිමියන්ගේ ශ්‍රී ශරීරය දැකගත්තා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බණපද ඇසුවා. දැන් උන්වහන්සේ අපේ මාලිගාවට වැඩම කරලා දන් වළඳනවා. ඉතින් එන්න රාහුල කුමාරයාත් සමග එන්න උන්වහන්සේ බැහැදකින්. නැත පියාණනි, මා උන්වහන්සේ බැහැදකින්නට යන්නේ නැහැ. උන්වහන්සේ මා දකින්නට මේ සයනාගාරයට වැඩම කළ යුතු වෙනවා. අප අතිමහත් ස්නේහයෙන් දෙලස් වසක විවාහ ජීවිතයක් ගත කළා. එතුමා අභිනිෂ්ක්‍රමණය කළදා පටන් සත්වසක් සිතින්වත් පවු නොකොට පරම ප්‍රේමයෙන් පේවී සිටියා. මාගේ ප්‍රේමය නිකලෙල් නම්, මා කෙරෙහි අල්ප මාතෘ වූ ස්නේහයක් ඇත්නම් උන්වහන්සේ අපගේ සිරියන් ගැබට වැඩම කළ යුතු වෙනවා. යශෝදරා, ඒ ඔබේ ස්වාමියාවත් මාගේ සොහොයුරාවත් නෙවෙයි, ලෝතුරා බුදුන්. මා උන්වහන්සේගේ පියා. ඒත් මගේ කපිලවස්තුපුරයට වඩින්නට පෙර උන්වහන්සේ වැඩම කරේ රජගහනුවර. පළමු කොට පිළිගත්තේ බිම්බිසාර පූජා කර වේළුවනාරාම. මා ඒ ගැන සතුටු වන්නේ උන්වහන්සේ තවදුරටත් මගේ පුත්‍රයා නොවන නිසා. ඒ ලෝතුරා බුදු. බුදුරජාණන් වහන්සේ තමන් වෙත කැඳවාගත හැකි දෙවියෙක්, පඹෙක්, රජෙක් මේ මනුෂ්‍ය ලෝකයේ තබා දිව්‍ය ලෝකේවත් නෑ යශෝදරා. ඒ සියල්ල සත්‍ය විය හැකි මෑණියනි. ඒත් උන්වහන්සේ මේ සිරියන් ගැබට වඩිනතුරු මා අධිෂ්ඨානශීලීව බලා සිටිනවා. උන්වහන්සේ වඩිනවා. කඩින විනාශනයක් පනවන්න. අදාගත නොහැකි. මා මේ යශෝදරාවන්ගේ සහාය පුත්‍ර භාර්යාදීන් දන්දී ලෝතුරා බුද්ධත්වයට පත්වීමේ පාරමිතා කුළු ගන්වා ගතිමි. මා ඊට වෘතෝපකාර දැක්විය යුතුයි. මා රාගාදී කෙලෙස් මුහුදු පීනා ගොඩනැගී සිටියත් තවමත් කෙලෙස් මුහුදේ පිහිනන යශෝදරාවන් මා නැගියා වූ තොටට ගොඩ නැංවිය යුතුයි. ස්පර්ශ කරන්න එපා යශෝදරා. යශෝදරාවන්ට රිසිසේ හඬන්නට ඉඩ හරින්න. ඇය වැළැක්වීමට තැත් නොකරන්න. නැතහොත් මා කෙරෙහි උපන් ශෝකයෙන් ඇය ලය පැලී මිය යනු ඒකාන්තයි. දීපංකර පාදමූලයේදී මට හමු සුමිත්‍රා මෙයයි. චන්දකින්නර ජාතකයේ චන්දකින්නරාව මෙයයි. චුල්ලපෝදි ජාතකයේ සම්මිල්ලහාසිනී මෙයයි. ආදිත්‍ය ජාතකයේ සමුද්‍ර විජයා දේවී මෙයයි. චුල්ලසුත සෝම ජාතකයේ චන්ද්‍රා දේවී මෙයයි. උම්මග්ග ජාතකයේ අමරා දේවී මෙයයි. වෙස්සන්තර ජාතකයේ මත්‍රි දේවී මෙයයි.
පස්වසක් තිස්සේ දෙවියෙකුට බඹෙකුටවත් ස්පර්ශ කරන්නට නොහැකි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ස්පර්ශ කළ එකම ස්ත්‍රිය ඔබයි යශෝදරා. ඇයි රාහුල මේ තරම් ප්‍රමාද? මා කවුළුවෙන් බලාගෙන ඉදිද්දි බුදු හිමියන්ට තුරුල් වෙලා සිවුරු කොනනුත් අල්ලගෙන හරිම සතුටින් ගියේ. පඬුල රථය නවත්වන්න. මේ තියෙන්නේ පාත්‍රය. මේ පාත්‍රයත් රැගෙන හෙට සිට අප සමග පිඩුසිඟා වැඩිය හැකි. ඒත් වළඳන්නට වෙන්නේ ලද දෙයක්. මිරිවැඩි රහිතව බොරුළු මාවත්වල ඇවිදින එක නම් අසීරු කටයුත්තක් වේවි. මිරිවැඩි නැතිව මා ක්‍රීඩා කර තිබෙනවා. ගල් බොරළ උඩ. මෑණියනි, ඇයි ඔබ අඬන්නේ? අපිට රජමාලිගාවට පිඩුසිඟා වඩින්න. ඔව්, පිඩුසිඟා වඩිනවා. කොහොමද මා ඔබව අමතන්නේ? රාහුල කියන්නත් බැහැ. පුතා කියන්නත් බැහැ. වැරද ගන්නත් බැහැ. ඔබේ පියා කියදා පටන් මා ජීවත් වුණේ ඔබ නිසා. දැන් ඔබත් මට නැහැ. මා මේ තරම් කාලයක් ඔබත් සමග සිටියනේ. දැන් මට පියාණන් සමීපයේ ඉන්න ඉඩ දෙන්න. මුගලන් හිමියන් මාගේ හිස මුඩු කළා. සැරියුත් හිමියන් මා තිසරණ ශීලයේ පිහිටෙව්වා. උන්වහන්සේලා දැන් මාව බලා ගන්නවා. පැවිද්ද කටුකයි. ඔබට දරා ගන්නට බැරි වේ. රාත්‍රියට ආහාර අනුභව නොකර කුසගිනි දැනේ. ඔබත් බොහෝ දවස්වල රාත්‍රී ආහාර අනුභව කළේ නැහැනේ. ඒ හැම දවසකම මමත් කුසගින්න හිටියා. ඒ නිසා මට පුරුදුයි. පුත්‍ර ප්‍රේමය කෙතරම් බලවත්. එය සමසිද මසසිද මසසිද නහරසිදි නහරසිද ඇටසිදි ඇට පිතුළු තෙක් කිදා බැස එහි රැදී සිටි. ශුද්ධෝදන රජමාලිගයට රාජකුමාරවරුන් දෙදෙනෙක් අහිමි වුණා. ජනපද කල්යාණී තවමත් නන්ද ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. නන්ද කොයි මොහොතක සිවුරු හැර ඇවිදින බවයි ඇය කියන්නේ.